නිරෝ ෆැමිලි YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද සෙනසුරාදා හවස් වරුවේ ගෙදරට අවශ්‍ය කරන බඩු ටික අරගෙන එන්න අපි ගියා. කොහොම හරි තොගවලඳසලට විතරයි යන්න හම්බ වුණේ. එලවලු ගන්න බැරි වුණා. මොකද අපිට තවත් වැඩ කිහිපයක්ම යෙදිලා තිබුණු නිසා රෑ 8:00 විතර වුණා ඒ වැඩ ඔක්කොම ඉවර කරගන්නකොට. ඒ හින්දා ටිකක් රෑ වෙච්ච හින්දා එළවලු ටික නම් ගන්න බැරි වුණා. කොහොම හරි ගෙනාපු බඩු ටික මම මේසෙ උඩින් තියලා මගේ ග්‍රොසරි ලිස්ට් එක ලියන පොතේ ඒවා සටහන් කරගන්න ගමන් තමයි මේ ඉන්නේ. මම හැමදාම බඩු ගෙනාවහම පුරුද්දක් විදිහට මගේ ග්‍රොසරි ලිස්ට් එක ලියන පොතේ ගෙනාපු බඩු ටික සටහන් කරගන්නවා. ඒක හරි පහසුයි මට ඊළඟ සතියට අවශ්‍ය බඩු ටික මොනවද කියලා බලාගන්න. ඊට පස්සේ මම කරන්නේ මේ ගෙනාපු බඩු ටික මේස උඩින් පිළිවෙලකට තියලා ඒ බිලට අදාළව මල් ලියාගත්තු ලිස්ට් එක හරිද කියලා බලන එක. ඒ ටික ඔක්කොම කරගත්තට පස්සේ තමයි මම ඒ අවශ්‍ය බඩු අවශ්‍ය තැන් වලින් තියන්නේ. හැබැයි මට එදා ටිකක් රෑ වෙච්ච හින්දා මට ඒවා නියමිත තැන් වලින් අසුර ගන්න බැරි වුණා. අනිත් වැඩ ටික නම් කරගත්තා. එළවලු ගන්න බැරි වෙච්ච හින්දා මට ඉරිදා උදේ මහත්තයා එළවලු ටික ගෙනත් දෙන්නම් කියලා කිව්වා. ඔන්න බලන්නකෝ මම ගත්ත බඩු මොනවාද කියලා. කලින් මාසවල නම් මාසෙකට තමයි අපේ ගෙදරට කල් තියාගන්න පුළුවන් පරිප්පු සීනි ඒ වගේ දේවල් ගෙනාවේ. නමුත් දැන් පෙබරවාරි මාසේ ඉඳන් මම චුට්ටක් බැලුවා සතිපතා මේ ග්‍රොසරි අයිටම් ටික මිලදී ගන්න. මොකද චුට්ටක් වෙනස් කරලා බලන්න හිතුවා කොහොමද ඒකේ වෙනස කියලා. ඉතින් ඇත්තටම මම හිතන විදිහට අපි සාමාන්‍යයෙන් සබන් ඔය සේදුම්කාරක වගේ දේවල් මාස්පතා ගන්න එක අපිට ගොඩක් ලාභයි. මොකද එතකොට ඒකේ පාවිච්චි කරන විදිහ අනුව ඒක ඉතුරුවක් වෙනවා. කොහොමත් අපිට සතියකට සබන් කෑලි 2ක් 3ක් ගන්න බැහැනේ. ඒ හින්දා අපි සබන් පැක් එකක් ගන්න එක ගොඩක් ලාභයි. කිරිපිටි නම් ඉතින් අපේ ගෙදර ටිකක් පාවිච්චි කරන්න අමාරු දෙයක්. මොකද පුතාලා දුවලා ඉන්න හින්දා. ඉතින් හැබැයි නිතරම කිරිපිටි බොන්න හොඳ නැහැ කියලා කියන නිසා සතියේ අතරින් පතර මේ කොළ කැඳ කුරහන් කැඳ වගේ හදාගත්තාම අපිට සතියකින් කිරිපිටි එක පාවිච්චි කරගන්න පුළුවන් වෙනවා. මේ හැම භාණ්ඩයක්ම සතියකට ගෙනවා කිව්වට මේකේ ටිකක් සමහර ඒවා ඉතිරි වෙනවා. ඉතින් එතකොට ඊළඟ සතියේදී ගන්නේ ඉවර වෙච්ච දේවල් ටික විතරයි. එතකොට ඉතුරු ඒ කියන්නේ ඊළඟ සතියට අවශ්‍ය දේවල් ටික පමණයි. මොකද දැන් සාමාන්‍යයෙන් මම මෙතනදී ඔය දරුවන්ට අවශ්‍ය වෙන ඔඩිෆ්ලෝන් පවුඩර් ඔය ඒ වගේ දේවලුත් ගත්තා. ඒ ගත්තු දේවල් ඊළඟ සතියේදී ඉවර වෙන්නේ නැහැනේ. අපිට මේක මාසයක් දෙකක් ගෙනියන අවස්ථාවක් තියෙනවා. ඉතින් එහෙම වුණාම අපිට ඒක ඊළඟ සතියේ මිලදී ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සතියේට අවශ්‍ය කරන බඩු ටික විතරයි ඊළඟ සතියේදී මිලදී ගන්න. ඊළඟට මම බිල චෙක් කරන ගමනේ ඉන්නේ. මම ගෙනාපු බඩු ලිස්ට් එක ලියපු බඩු ලිස්ට් එකත් එක්ක ගෙනාපු බඩු ලිස්ට් එක හරිද කියලා බලලා ඒ අවශ්‍ය බඩු ටික එක පැත්තකට අසුර ගන්න එකයි මේ කරන්නේ.
මේ ඉරිදා දවස. ඉරිදා දවසේ උදේ මහත්තයා එළවලු ටික ගෙනත් දුන්නයින් පස්සේ ඒවා සෝදලා දිය බේරෙන්න තියන්න ඕනනේ. මොකද අවශ්‍ය දේවල් කපලා ෆ්‍රිජ් එකට දාන්න නම් අපි මේකේ තෙත ගතිය හොඳටම බේරෙනකන් ඉන්න ඕන. නැත්තම් එළවලු නරක් වෙන්න බලනවනේ. මේ දේවල් ඉතින් හැම කෙනෙක්ම දන්න දේවල්. දැන් ගෘහිණියෝ ගොඩාක් දේවල් දන්නවනේ. ඉතින් අනිත් හැමෝම කරන දේ තමයි මාත් කරන්නේ. නමුත් දන්නේ නැති කවුරු හරි ඉන්නවනම් මේ විදිහට කරාම ඇත්තටම මේ ගොඩක් වතුර හිඳිලා එළවලු ටික වියලි තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් අවශ්‍ය දේවල් ටික කපලා ෆ්‍රිජ් එකට දාගන්න. මිරිස්, අමු මිරිස් මේ හැම දෙයක්ම සෝදලා දිය බේරෙන්න තියාගන්නවා. මේකට ටවල් එකක් කරලා තියාගත්තාම ඇත්තටම ඒකේ දිය බේරිලා ගොඩක් වියලි තත්ත්වයට එළවලු ටික තියෙනවා. සතියේ ඉරිදා දවසට මේ දේවල් ටික කරගන්නේ මට ඉරිදා ටිකක් නිවාඩු හින්දා. ඉතින් එතකොට මට පුළුවන් ඊළඟ සතිය හරිම ලස්සනට ගත කරන්න. මොකද නැත්තම් වැඩ ගොඩාක් එක කරන්න ගියාම හරිම අපහසුතාවයක් දැනෙනවා. එතකොට මම වැඩවලින් භාගයක්ම ඉරිදා දවසේ කරලා ඉවරයි. ආයේ අතරමැද බදාදා වගේ දවසකදී තමයි ඉතුරු එළවලු ටික කපාගන්නේ. මොකද මම දවස් දෙකකට විතර වගේ තමයි එළවලු කපලා තියාගන්නේ. ඒක මට ගොඩක් පහසුයි. මෙන්න මේ විදිහට එළවලු ටික කපලා පොල් ටිකක් ගාගෙන මම ෆ්‍රිජ් එකට දාන්න ඇසුරුම් කරගන්නවා. කපන් නැති එළවලු මම shopping නුරවල තමයි දාගන්නේ. එහෙම දාලා මේ විදිහට පිළිවෙලකට සකස් කරගන්නවා. මා ළඟ තියෙන සාමාන්‍ය බඳුන් තමයි මේවට තමයි මම දාගන්නේ. අපි වීදුරු බෝතල් වල වීදුරු භාජන වල ඇසුරුම් කරනවා නම් අපිට තව දවස් 2-3කට තියාගන්න පුළුවන්. නමුත් මා ළඟ තියෙන විදිහට තමයි මම මේ දේවල් සෝදානම් කරගෙන තියෙන්නේ. මේ උඩ තට්ටුවේ දාලා තියෙන්නේ පළවෙනි දවස් දෙකට අවශ්‍ය කරන එළවලු කපාගත්තු දේවල්. ඊට පස්සේ යට ඒවල තියෙන්නේ ඉදිරි සතියේ ඉදිරි දිනවලට අවශ්‍ය වෙන දේවල්. ඔය විදිහට සෝදානම් කරගෙන තමයි සතිය මම ගත කරන්නේ. මේ විදිහට සතිය ප්ලෑන් කරගෙන වැඩ කරපුවාම ඇත්තටම සතියේ හරියම පහසුවෙන් ගෙවා දමන්න පුළුවන්. ඒ හින්දා මේ දෙයට මම දැන් පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඒක මට ලොකු පහසුවක්. ඇත්තටම මේ විදිහට වැඩ කරගත්තාම ජීවිතේ ලොකු දේවල් කොටසක් අපිට කරගන්න පුළුවන් වෙනවා. ගිනාපු අනිත් දේවලුත් මේ විදිහට අසුරගත්තා. ඉතින් එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි. ගෙහින් එන්නම්.